ෆ්‍රොන්ට් සොයා කතාවට ආදරෙන් පිළිගන්නවා. අවසානයේට හසරලට ආදේශගේ අම්මගෙන් ලැබෙන දේ ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් කතා කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමති නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී ඔයාලව දැනුවත් කිරීමට සූදානමක් ලොකුවටම තියාගන්න හැකියාවක් ලැබිලා තිබුණේ කියන කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී ඔයාලව දැනුවත් කරන්න පුළුවන්. ඇත්තටම කතාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට අපි අද අරගෙන ආවේ ඉතාමත් සංවේදී වගේම හැඟීම්බර පුවතක්. විශේෂයෙන්ම හසරැලි සහ ආදේශ අතර තියෙන බැඳීම ගැන කතාවේ ඉදිරියට පෙරලියක් වෙන්නත් පුළුවන්. දැන් නම් ඇත්තටම හසරැලි ආදරයක් තියනවා කියන එක එහෙම පෙන්වන්න සූදානමක් තියෙන ගතියක් නැහැ. ඇත්තම කියනවා නම් අර කතරගම ගිහිපු දවස්වල නම් මේ දෙන්නට ආදරයක් තියනවද නැද්ද කියලා ලොකු ප්‍රශ්නාර්ථ ටිකක් ඇවිත් තිබුණා. හැබැයි ඒ වුණාට ආදේශ් තමන්ගේ ආදරේ කොච්චර පෙන්නුවත් ඒ ආදරේ කොහෙත්ම හරියාකාරව කරගෙන යන්න ඉඩකඩක් තිබුණ නෑ කියන ඒ කතාව තමයි ඉතින් අපිට අද මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපිට අද මේ මොහොතේදී කතා කරන්න සූදානමක් කියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්නට ඕනේ. ඉතින් ඒක හරිම වටින වැඩක් කියන කතාව ගැන අද අපිට මේ මොහොතේදීත් කතා කරන්න ඉඩකඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව අපි අද මේ වෙලාවේ ඔයාලට මතක් කරගන්න. ඇත්තටම ආදේශගේ අම්මා හසරෑල්ට ලබා දෙන තෑග්ග මොන වගේ එකක් වෙයිද? බොහෝ දුරට හුදෙක් භෞතික තෑග්ගකට වඩා ආශිර්වාදයක් වීමට ඉඩකඩක් තිබෙනවා. පුතාව බාර දීම. අම්මා කෙනෙක්ට තමන්ගේ පුතා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම තමයි ඔහු ආදරය කරන කෙනාට ඔහු විවාහ කර දීමට කැමැත්ත දීම. ආදේශගේ අම්මා හසරැලිව තේරුම් ගැනීමත් සමග මේ අවස්ථාව උදා විය හැකියි. විශ්වාසයේ තෑග්ග. අනිත් මිනිස්සු වගේ නෙමෙයි. හසරැලි කියන්නේ ඉතාමත් අවංක සහ ගුණගරුක කෙනෙක් බව අම්මා දැන් හොඳින් තේරුම්ගෙන සිටිනවා. ඒ නිසාම ඇය පවුලේ වගකීම් පවා හසරැල්ට පවරන්න ඉඩකඩක් තිබෙනවා කියලයි මම මතක් කරන්නේ. සමහර විට පවුලේ පැවතෙන වටිනා ආභරණයක් හෝ සිහිවටනයක් හසරැල්ට තෑගි කිරීම හරහා ඇයට හසරැලිව තමන්ගේම දියණියක් හෝ ලේලියක් ලෙස පිළිගන්නා බව සංකේතවත් කරන්නටත් ඉඩකඩක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි මම අද වීඩියෝ එක තුළින්ම කතා කරන්නට chance එකක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒක අපිට අද වීඩියෝ එක තුළින්ම මතක් කරන්න පුළුවන්.